ආයිබෝන් කියලා සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා මිස්ටර් පොලිටිකල් ස්කූල් YouTube නාලිකාවට. වීඩියෝ තුනක් තියෙනවා බලන්න ලෑස්ති වෙමු. channel එක subscribe කරන්න, bell icon click කරන්න, notification දාගන්න. ඒ වගේම ඔයාලට පුළුවන් channel එකටත් උදව් කරන්න. ඒ වගේම channel එකේ ඔයාලගේ දේශපාලන වීඩියෝ අප්ලෝඩ් කරගන්නත් පුළුවන්. මේ පැත්තේ විස්තර ටික තියෙනවා. අනිවාර්යෙන් අනාගතේ හදාගන්න ගේමක් ගහමු. හරි එහෙනම් අපි යන්න අපේ පළවෙනි වීඩියෝ එකට. මේ තමයි නලින්ද ජයසිංහට මට සිරි ගේම් අදින මේ කවුද බලන්නකෝ කවුද කියලා. නලින්ද ජයසිංහ උඹට මොකක් හරි වෙනකන් තමයි මමත් බලන් ඉන්නේ. මගේ channel report කරපු දස කියන්නේ එතකොට අපි කතාව අහලෙමු. මම දැක්ක සමහර විපක්ෂ මන්ත්‍රීවරු කියනවා මේක ශ්‍රේෂ්ඨාධිකරණයට විභාග කරන්නවත් අයිතියක් නැහැ කියලා. එහෙම එකක් නැහැ. ශ්‍රේෂ්ඨාධිකරණය බලන්නේ මේ ඉදිරිපත් කළ තියෙන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ 3-2කින් පමණක් අමතක කරගන්න පුළුවන්. නැත්නම් ජනමතයක් අවශ්‍යද කියන එක විතරයි. එහෙම නැත්නම් මේක විනිශ්චයකාරුන්ගේ වයස අවුරුද්දක් වැඩි කිරීම හොඳයිද නරකයිද? ඒකේ මොකද්ද වෙන්නේ වගේ දේවල් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කරන්නේ නැහැ. ඒ නිසා මේ මම දැන් කවුද කියලා තියෙනවා ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරුන්ට මේක වාඩි වෙන්නත් බෑ. අග්‍ර විනිශ්චයකාරතුමායි බහැලා යන්න ඕන කියලා. ඒවා එක්කෝ නොදන්නකමට කියන දේවල්. එහෙම නැත්නම් ජනතාව අන්දවන තක්කඩිකමට කියන දේවල්. ඔබගේ ප්‍රකාශය සමස්ත නීතිඥ ප්‍රජාවටම කරන අපහාසයක් හැටියටයි අපි සලකන්නේ. ඔබ වෛද්‍යවරයෙක් හැටියට සමස්ත නීතිඥ ප්‍රජාවේ මතය ඒ විදිහට අව탁සේරු කරන්නේ කොහොමද? මේ සම්බන්ධව නීතිමය තත්ත්වය ඔබට කියලා දෙන්න අපට අවශ්‍යතාවයක් නැහැ. නමුත් නීතිඥවරු හැටියට දන්නවා ලතින් ආප්තියක් තියෙනවා. නෙමෝ ජුඩෙක්සින් කෝසස්වා කියලා. ඒ කියන්නේ කිසිවකු තම නඩුවේ විනිශ්චයකාරවරයා නොවිය යුතුයි කියලා. ඒ නිසා තමයි සමස්ත ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිඥ ප්‍රජාව රැස් වෙලා තීරණය කළේ ජනතා පරමාධිපත්‍යය තුල ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලා ඒ තීරණය ගන්න නුසුදුසුසන් බවට පත් වෙනවා නම් කෙලින්ම ජනතා පරමාධිපත්‍ය ඍජුව භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් පැනනගිනවා කියලා. ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ඒ තීරණය ගත නීතිඥවරුන් තුල ඔබගේ පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ සභිකයෙක් වන ලාල් විජේනායක මහත්මයාත් හිටියා. ඒ වගේම ජනාධිපති නීතිඥවරු ජ්‍යෙෂ්ඨ නීතිඥවරු ගණනාවක් හිටියා. සමස්ත නීතිඥ ප්‍රජාවම නියෝජනය කරලා ගත ඒ තීරණය ඔය විදිහට ලඝු කරන්නේ කොහොමද? මේ සමස්ත තීරණය අවඥාවට ලක් කරන්න නලින්ද ජයතිස්ස සෞඛ්‍ය අමාත්‍යතුමාට අයිතියක් නැහැ. ඔහුට නීතියක් පිළිබඳ දැනුමක් නැත්නම් ඔහුට හැකියාව තියෙනවා. ඔහුගේ නැගණියකින්වත් උපදෙස් ලබා ගන්න. එතුමිය නම් නීතිඥවරියක්. එතුමියගෙන් අහලා දැනගන්න පුළුවන්. නීතිඥ සංගමය මේ විදිහේ තීරණයක් කරගත්තේ නොදන්නා කමටද? එහෙම නැත්නම් ජනතාව නොමග යවන්න තියෙන තක්කඩි කමටද කියලා එතකොට දැනගන්න පුළුවන්. මෙහෙමයි කොහමද මේ කියන තියෙන JP කාර්යෝ දන්නේ නැති දේවල් දන්නවා වගේ කෑ ගහනවා. ඒකේ දයිදම් මෙහෙමනේ. උන් දන්නේ නැති දේවල් තමයි දන්නවා වගේ පෙන්නන්නේ. මං හිතන්නේ මේක මේ දොස්තරේද්ද බන්දා. මූ හැම එකටම ඇඟිල්ල ගහනවා. දන්නේ නැති දේවල් දන්නේ නැති විදියට ඉන්න ඕනේ. හැම එකම කියන්න ගිහිලා නිකන් අර ලොකුවට අර මිනිසුන්ට පේන්න. ඊළඟ පාරත් අර 10 දිනක්වත් අවස්ථාව තියෙනවනේ පාර්ලිමේන්තුවට එන්න. එතනින් එකෙක් වෙන්නද දන්නේ නැහැ. මූ හැම වෙලේම නටනවා. අනේ යකෝ අපි බලමු උඹට මොකද වෙන්නේ කියලා. අපි මේ කතාව අහලෙමු. ආමල් සද්දන පිටියනේ දිනකට පස්සේ අපි ඔක්කොම කෑ ගැහුවා අනිවාර්යෙන් ආමල්ව දානවා. ආමල් සද්දන පිටින්දලා එකපාරට එලා පාර්ලිමේන්තුවේ බෝම්බයක් හදනවා. ඒක තමයි US aid එකෙන්. සල්ලි ගත්ත කට්ටිය ලිස්ට් එක දෙන්න කිව්වා. හරි. අද වෙනකන් ලිස්ට් එක එළියට ආවෙත් නැහැ. ජූලි චැන් දවස් 10කින් ගියා අරයට. ඒ යන්න ගියා මැකිලා. එතකොට අපිට මෙහෙම සැකයක් තියෙනවා ආරංචිකුත් තියෙනවා. එදා ඩීල් එක තමයි කිසිම රාජපක්ෂ කෙනෙක්ව හිරේ දාන්නේ නැහැ. එහෙමද? ඔව් US aid එකේ කොතරතුරු ඉල්ලන්න එපා. එතකොට I think කියනවනේ නාම රාජපක්ෂ මහත්තයෝ කියනවනේ මගේ තාත්තත් මාවත් අපි සියලු දෙනාම නිදොස් කොට නිදහස් කරන්නේ මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමායි කටින්ම කියනවා. මේ කතාව ගැන මොකද හිතෙන්නේ? මටත් නිකන් එන අමුත්තක් තියෙන මේ කතාව මේ මිනිස්සයා කියනකොට මේ කොල්ලා කියනකොට යකෝ මේකත් වෙන්න පුළුවන්ද? මේක වෙන්න පුළුවන් නේද? මේක වෙන්න පුළුවන්. වාකි නිකන් එහෙම හිතෙනවනේ. එකපාරට ඒ කතන්දරත් නැහැ, ඒ මුකුත් නැහැ, ඒ සීන් අරම මේ ඔක්කොම ටික එකපාරට නිකන් වැළලිලා ගියා නේද? ගෑනිත් එකපාරට ගියා නේද? එකපාරට ඩෝන් ගාලා. කොහොම හරි කමන්නේ නැහැ ඉතින් නේ. මොකක් හරි කමන්නේ නැහැ. මොකක් වුණත් කමන්නේ නැහැ. අපිට රනිල් වගේ එන්න ඕනේ. ඊට පස්සේ අපි බලමු කාව දෙතන්ට පත් කරන්න කියලා. ඒකට තමයි මම මේ ප්ලෑන් එක හදාගෙන යන්නේ. අපි තුන්වෙනි වීඩියෝ එක බලමු. දැන් මේ ප්‍රශ්නය ගෙනාවට පස්සේ ඇත්තටම අවසානයේදී ආණ්ඩුව දැන් කැබිනට් මණ්ඩලයේ තීන්දුව කළා තියෙනවා. ඒ තීන්දුව කරාට මේක මුලින් ඉඳලම ශ්‍රී ලංකා නීතිඥ සංගමය බාර් ඇසෝසියේෂන් එක තනිකරම විරුද්ධ වුණා මේකට. දැඩි විරෝධතාවයක් පවත්වුවා. පෞද්ගල දිනක ඔවුන්ගේ විශේෂ සභාවක් කැඳෙව්වා. ඒකට 4000කට කිට්ටු වෙන්න නීතිඥවරු ආවා දිවයිනේ නන් ප්‍රදේශ වලින්. ඒකමතිකව ඔවුන් තීන්දුව කරා මේකට විරුද්ධ වෙන්න. ඒ වගේම අධිකරණ සේවා සංගමය. ඒ කියන්නේ 15 උසාවි වල විනිශ්චයකාරෝ දිස්ත්‍රික් උසාවි මහේස්ත්‍රාත් උසාවි වල ඒ නීතිඥ සංගමය ඒගොල්ලන්ගේ හදිසි රැස්වීමක් ඇඳවලා එතන 65 දෙනෙක් ඇවිල්ලා 65 දෙනාම ඒකමතිකව රාජ් චන්දෙන් මේකට විරුද්ධතාවය පළ කරා. ඒ වගේම මේ ලෝඒෂියා කියන ඒ ලෝඒෂියා කියන්නේ ආසියානු නීතිඥ සංගමය ඒකත් මේකට විරුද්ධව ලංකාවට එවලා තියෙනවා ජනාධිපතිවරයාට වහම මේක ක්‍රියාත්මක කරන්න එපා කියලා. ඒ වගේම පොදු රාජ්‍ය මණ්ඩලීය නීතිඥ සංගමය පොදු රාජ්‍ය මණ්ඩලයේ නීතිඥ සංවිධානය ඒකත් විරුද්ධව කළා. අද දැන් මේක ජාත්‍යන්තරයටත් ගිහිල්ලා. ඒ අතර නීති සංගමය මේ අපේ මේ කවුද අධිකරණ ඇමතිවරයාත් එක්ක සාකච්ඡාවක් කරලා ඔව් කිව්වලු ජනාධිපතිතුමාට මේක පවරන්න කියලා. ඒකම නීති සංගමය දුන්නා. නීති සංගමයේ සභාපතිත් කාර්ක සභාවටත් ඕනෑම තීන්දුවක් මේක ක්‍රියාවලියට විරුද්ධව ගන්න ඕනෑම තීන්දුවක් ගැනීමේ සම්පූර්ණ අභිමතය ඒක ලබා දුන්නා මේ සමාජිකත්වයේ විසින් මේ නීති සංගමයට.
එතකොට දැන් මේ තත්ත්වයේ යටතේදී රටේ විශාල අර්බුදයක් එනවා. නීති සංගම ඉදිරියට ගන්න ක්‍රියාමාර්ග. දැන් අපි දැක්කා ශ්‍රියානි බණ්ඩාරනායක ප්‍රශ්න වෙලාවේදී උන් ගියා උසාවි එන්නේ නැතුව උසාවියේ බොයිකොට් එකකට ගියා. ඒ වගේම විනිශ්චයකාරවරුත් එළියට බැස්සා ඉදා. මේ වගේ තත්ත්වයක් උදා වුණොත් ඒකේ රටේ නමටත් ඉතාමත්ම නරකක්. මේ වෙලාවේ විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක බොහොම අමාරුවෙන් රටේ මේ ආර්ථිකය ගැට ගන්න වෙලාවක මොකද මූල්‍ය අරමුදලේ පළවෙනි ප්‍රශ්නයක් තමයි යහපාලනය කියන එක. මේ ණය ලබා දීමට තියෙන්නේ. එතකොට මේක මූල්‍ය අරමුදලටත් විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා මේක රට අර්බුදයෙන් අර්බුදයට ගමන් කරන තීන්දුවක් තමයි තියෙන්නේ. නමුත් රජය මේක මරාගෙන මැරෙන මට්ටමටම ගෙනිලා තියෙනවා. ඒකෙන් අපිට තේරෙන්නේ නැහැ ඇත්තටම තියෙන නඩු සංඛ්‍යාව අඩු කරගන්නද වෙනත් යට අරමුණකින්ද මේක මේ තත්ත්වයට මේ පිවිසලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ ඇත්තටම කියනවා නම් මේක තුල මුළු රටම අර්බුදයක ගිහිලා මම හිතන්නේ ආණ්ඩුවෙත් නොයෙකුත් අර්බුද ඇති වෙලා තියෙනවා. නමුත් ජනාධිපතිවරයා ඉන්නේ තද තීන්දුවක මේක කොහොම හරි ගේනවා කියන එක. ඒ නිසා බලමු ඉස්සරහට මොකද්ද මේකේ තත්ත්වය වෙන්නේ කියලා. මට නම් කියන්න තියෙන මෙච්චරයි. මුන්ට මේක කරන්න දෙන්නේ නැතුව අපි කොහොම හරි ඒකට වැඩපිළිවෙලක් හදා ගන්න ඕනේ. මොකද මුන්ගේ මේ එන ලොකු ඔළුව තියෙන්නේ. මුන් බලන්නේ මේ අපි තමයි වැඩුව, අපි උද්දච්ච මිනිස්සු, අපි මුන් මේ කියන ඒවා කරන්නේ, අපිට ඕන එක අපි කරන්නේ. අන්න ඒ තියෙන මයින්ඩ් එක මුන්ගේ නැති කරන්න ඕනේ. කොහොම හරි මේක එකතු වෙන්න ඕනේ. එකතු වෙලා මුන්ට මේක කරන්න දෙන්නේ නැතුව ඉන්න ඕනේ. තේරෙනවනේ මම මේ කියන එක. මට නිකන් කොහොමද තින්නේ කියලා මට ඒ ගැම්ම මට කියා ගන්න බැරුව ඉන්නේ. ඒ කියන්නේ මට එන ඒ හැඟීම මට මෙතන මේ ප්‍රකාශ කරගන්න බැරුව ඉන්නේ. මුන්ගේ මේ තියෙන උද්දච්චකම මුන්ට මේක නැති කරන්න ඕනේ. කොහෙන් හරි එකතු වෙලා ඒලියන්ලත් එක්ක හරි එකතු වෙලා මේක මුන්ට මේ වැඩේ දෙන්න ඕනේ. මුන්ට මේ අපි කරනවා අපිට ඕනේ අනිත් ඒවා මේවා ගාන ඒවා කරන්න දෙන්නේ නැතුවම ඉන්න ඕනේ. ඒතර තමයි මුන් හැදෙන්නේ, මුන් ගහලා එලවන්න පුළුවන් වෙන්නේ මුන්ට. ඒක නිසා අනිවාර්යෙන් කට්ටිය එකතු වෙලා මේවා අනිවාර්යෙන් ප්ලෑන් කරලා ගේමක් ගහන්න අපි ඒවා ගානට උස්සලා කරලා දෙන්න. ඒක තමයි කියන්න තියෙන්නේ අද වැඩසටහනේ උදේවරුව. අපි එහෙනම් හවස පුළුවන් වුණොත් හමු යමු. දැනට එහෙනම් සමු ගන්නවා.